හායි චිකු හබ් YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ boyfriend හරි husband හරි එහෙම නැත්නම් යාළුවෙක්ට හරි gift එකක් දෙනවා නම් ඔයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කීපයක් ගැන. ඕනෙම කෙනෙකුට අපි gift එකක් දෙනකොට ඒක ලැබෙන පුද්ගලයාට ඒක කොයිතරම් වටිනවද වැදගත් වෙනවද කියන දේ තමයි ප්‍රධානම කාරණාව. අද මම කතා කරන ටොපික් එක නම් වැදගත් වෙන්නේ ගෑනු ළමයින්ට. මොකද විශේෂ අවස්ථා විශේෂ දවස් මතක තියාගෙනම ඉඳලා තෑගි දෙන එක කොහොමත් ගෑනු ළමයින්ගේ දක්ෂතාවයක්. මොකද එයාලට කිසිම දෙයක් ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඒ දෙන තෑග්ග ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් හරි හස්බන්ඩ් හරි වටින විදිහට තෝරගන්නේ කොහොමද කියන එකට උදව් වෙන ටිප්ස් ටිකක් තමයි මං අද අරගෙන ආවේ. මුලින්ම අපි තෑග්ගක් දෙනකොට ඒක ලබන කෙනාගේ කැමැත්ත අකමැත්ත ගැන දැනුවත් වෙන්න ඕනේ. ඉතින් අපි එයාට අපි ආස කරන තෑග්ගක් දීලා වැඩක් නැහැ. එයාට දෙන්න ඕනේ එයා ආස කරන විදිහ තෑග්ගක්. ඉතින් කාලයක් තිස්සේ ලව් affair එකක් තියෙන කෙනෙක් නම් එයාලා ගොඩක් වෙලාවට අනිත් කෙනාගේ කැමැත්ත අකමැත්ත දන්නවා. ඒ වගේම husband and wife නම් කොහොමත් මේක සිම්පල් දෙයක්. හැබැයි අලුතෙන් යාළුවන කපල් එකක් නම් එයාගේ ළඟම යාළුවෙක්ගෙන් හරි කතා කරලා එහෙම නැත්තම් ඔයාලා නිකන් ඉන්න ගමන් ෂේප් එකේ එයාගේ රුචි අරුචිකම් ගැන දැනගෙන එයා කැමති විදිහ gift එකක් තෝරගන්න ඔයාලට පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. දෙවැනි කාරණය තමයි ඒ gift එක මේ වෙනකොට එයා ගාව නැති දෙයක් නම් ඒක එයාට ගොඩක් වටිනවා. මොකද ඒක එයා යූස් කරන හැම වෙලාවකම එයාට ඒකේ අවශ්‍යතාවය සහ වටිනාකම මතක් වෙන්න ගන්නවා. ඒ වගේම බෝයි කෙනෙක්ට නම් දෙන්න පුළුවන් ගොඩාක් වටින gift එකක් තමයි technical items කියලා කියන්නේ. ඒ සාමාන්‍යයෙන් ෆෝන් එකක්, ටැබ් එකක්, ඒ වගේ මිල අධික දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පවර් බෑන්ක් එකක්, පෙන් ඩ්‍රයිව් එකක්, ඉයර්බඩ්ස් ඒ වගේ අයිටම් එකක් ඔයාලට එයාට gift කරන්න පුළුවන්. ඒක ඇත්තටම ඔයා වියදම් කරන ගානට හොඳ වටිනාකමක් තියෙන එයාටත් ලොකු සතුටක් සහ ප්‍රයෝජනවත් වෙන දෙයක් වෙනවා. තව වැදගත් කාරණාවක් තමයි සමහර වෙලාවට අපි හිතනවා මිල අධික තෑගි තමයි තෑගි කියලා. එහෙම නැහැ. මොකද ගොඩක් බොයිස්ලා කැමති මිල අධික තෑගි වලට වඩා එයා ළඟ නැති එයාලට ගැළපෙන තෑග්ගක් එයාලට හම්බ වෙනවා. ඒ වගේම තවත් ප්‍රධානම දෙයක් තමයි මේ ඔයාලා දෙන gift එක එයාට කොච්චර කාලයක් එයාගේ මතකයේ හදවතේ රැඳිලා තියෙනවද කියන එක. සාමාන්‍යයෙන් gift එකක් දෙන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එයාව සතුටු කරන්න, එයාව සර්ප්‍රයිස් කරන්නනේ. ඉතින් අපිට ඒ වෙනුවෙන් හොඳ හොටෙල් එකක ඩිනර් එකක්, ලන්ච් එකක්, එහෙම නැත්නම් ඩේ අවුට් එකක් වගේ දෙයක් ප්ලෑන් කරන්නත් පුළුවන්. මොකද ඒක හැමදාටම මතක තියෙන දෙන්නටම එකතු වෙලා එන්ජොයි කරන්න පුළුවන් gift එකක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඇනිවර්සරි එකකදී, බර්ත්ඩේ එකකදී වගේ ඉවෙන්ට් එකකදී අපිට ප්ලෑන් කරන්න පුළුවන්. මේ දවස්වල ගොඩක් ජනප්‍රිය gift එකක් තමයි personal gift. ඒ කියන්නේ ඔය දෙන්නගෙම මතක පිරිච්ච ලස්සන ෆොටෝ ෆ්‍රේම් එකක්, මග් එකක්, බැක් කවර් එකක් වගේ ප්‍රින්ට් කරලා එයාට දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ නම් වල අකුරු රැඳිච්ච බ්‍රේස්ලට් එකක්, පෙන්ඩන්ට් එකක්, මුද්දක් වගේ දෙයක් දෙනවා නම් ඒක ගොඩක් ලස්සන කියුට් තෑග්ගක් වෙයි. අවසාන වශයෙන් මට කියන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි gift එකක් දෙනකොට ඒක අපි එයාට දෙන එක කොච්චර සුදුසුද කියලාත් හිතලා බලන්න ඕනේ. මොකද අපි හිතන්නේ නැති කාරණාවක් තමයි මේක. ඇත්තටම අපි යාට වටින දෙයක් හොයලා බලලා දෙනවා වගේම පර්ෆියුම්, ඩියෝඩ්‍රන්ට් වගේ අයිටම් එකක් තෑගි දෙනවා නම් එයාගේ පුද්ගලික කැමැත්ත අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ. ඒ වගේම ඒ gift එක දුන්නට පස්සේ එයාට හිතෙනවා නම් එයා තමන්ගේ පුද්ගලික සනීප ආරක්ෂාව මදි වගේ අන්න ඒ වගේ හැඟීමක් එනවා නම් ඇත්තටම අපි දෙන gift එකේ වටිනාකමක් නැති වෙලා යනවා. ඒක නිසා අපි හැම වෙලේම gift එකක් දෙනකොට මේ කියන කාරණා ගැන චුට්ටක් සැලකිලිමත් වෙලා gift එකක් තේරුවොත් අපිට පුළුවන් ඇත්තටම එයාව සතුටු කරන්න සහ සර්ප්‍රයිස් කරන්න.
ඉතින් මම ඊළඟ දවසේ ඔයාලට කියනවා ගර්ල් කෙනෙක්ව එහෙම නැත්නම් ඔයාගේ වයිෆ්ව සතුටු කරන්න දෙන්න පුළුවන් හොඳ gift එකක් ගැන. ඒක නිසා ලබන සතියේත් මම වීඩියෝ එකක් අරන් එනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා වීඩියෝ එක like කරලා ඔයාගේ යාළුවෝ අතරත් share කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම චිකු.